තෙරුවන් සරණයි සිතපතම ප්‍රාර්ථනා ඉටුවන්නා වූ ආදරණීය සුබ දවසක් සියලු දෙනාට පුතේ. උදේම වීඩියෝ එක කරන්න හැදුවේ ඊයේ දවස තුලදී වරන් දරුවෝ 3 දෙනෙක් ආවා සාස්ත්‍ර බලන්න. ඉතින් ඊට කලිනුත් මීට දින 2-3කට කලිනුත් වරන් දරුවෝ කීප දෙනෙක් ආවා. එක දෙයක් මතක් කරන්න ඕනේ වීඩියෝ එක කරන්න කලින් හැමෝම දන්නා මේක මගේ දේවස්ථානයේ ඉදිකිරීම කටයුතු කරන යන ගමන් පේනවා ඇති වලට මේ වෙනකොට තාම ඉදිකිරීම කටයුතු කරගෙන යන ගමන් තියෙන්නේ. තාම වැඩ කටයුතු ඉවර නැහැ. ඉතින් වැඩ කටයුතු ඉවර නැති වුණත් එන ඇමතුම් වලට පිළිතුරු දීලා ඉතින් ශාස්ත්‍ර බැලීම් සඳහා දින ඉල්ලුපු අයට දින දුන්නා. ඉතින් ඊයේ දිනෙත් වරන් දරුවෝ 30 දෙනෙක් ආවා. ඉතින් පහුගිය කාලේ වරම් පරීක්ෂාවන් කිහිපයක් කරා. ශාස්ත්‍ර බැලීම් කටයුතු මේ වැඩ අතරතුර කරා. මොකද මිනිස්සු අමාරු දන්න බැරි හින්දා මම බලන්න යෑම කියන තැන හිටියේ. නමුත් ඒ මිනිස්සුන්ගේ තිබුණ රික්වෙස්ට් එකත් එක්ක ඒක අහක දාන්න බැරි නිසා කටයුතු කරා. ඉතින් මතක් කරන්න ආවේ. ඉතින් ඒ වාව හැම වරන් දරුවෙකුටම හැම වරන් දරුවෙක්ම අවුරුදු 1මාර 2 තමන්ගේ ගුරුවරයා ගාව ඉඳලා මේ වෙනකන්වත් තාම දේවස්ථානයක් විවෘත කරන්නවත් මහේශාක දේවතාවුන් පැත්තට යහනක් ඉවර කරන්නවත් කිසිම දෙයක් නැහැ. තාම ගම්බාර දෙවියන්ට කඩරප්පච්චිට විතරක් පහන තියාගෙන මේ අවුරුදු 2 තුළ ඉන්නවා. ඉතින් කතරගමත් ගියාලු ලක්ෂ 6-7ක් වියදනුත් කරාලු. ඉතින් තාම ඉතින් කිසිම ශාස්ත්‍රයක් බැලීම් කටයුතුවත් කිසිම දෙයක් නැහැ. ඉතින් එන වැඩ ඔක්කොම ගුරුන් වහන්සේට යවන්න කියලා කිව්වලු. ඉතින් ගුරාට වැඩ ඔක්කොම යවාගෙන ඉතින් මෙයාලා ඔහේ ඉන්නවා. ඉතින් බැරිම තැන තමයි මාව දැකලා මගේ පේජ් එක දැකලා ඉවරලා මම ළඟට ආවේ. ඉතින් ශාස්ත්‍රමාලා කිව්වා ඉතින් නොබෝ දිනකින් මම ඔවුන් සමග වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මගේ අපේ අම්මා කියන්නේ මම මේ ගෙදර ඉන්න අම්මා අහලා තියෙනවා මේ මොකද කියවුණාද ශාස්ත්‍රය කියලා. ඊට පස්සේ කිව්වලු හිතුව මේ හිතුවටත් වැඩිය ඕනමටත් වැඩිය ශාස්ත්‍රය කිව්වා. මොකද මම පැය දෙකකට වැඩි ඊයේ එක වරන් දරුවකට ශාස්ත්‍රයක් කිව්වා. අනිත් එක නැත් ඒ විදිහට පැයකමාර දෙකකට කිට ශාස්ත්‍රය කිව්වා. ඉතින් සෑහෙන්න අගේ ඉඳන් මොනේ දැන් වෙනකම් මේ දක්වා සියලු විස්තර කිව්වා. ඉතින් දැන් ඔවුන් සත්‍ය පුරුදු දීලා ගියා කඩරඩ එකතු වෙලා වරම් මාස කස් කර ගන්නවා කියලා. ඉතින් මට කියන්න ඕන මොකද මට කාගේවත් වැඩ ගන්න නෙවෙයි මම මේ දේ කරන්නේ. හොඳට දෙයක් මතක තියාගන්න වරමක් හදනවා නම් කවදාකවත් වරන් දරුවා අසරණ කරන්න එපා. අනික මේ වරන් දරු පුතේ ඔයාලා වුණත් හරි ගුරුවරයෙක් හොයාගන්න හරි නිවැරදි ගුරුවරයෙක් හොයාගන්න. ශ්‍රේෂ්ඨ තුල ප්‍රවීණ තුන්වෙනි ඇසක් ඇති ජෝතිෂ් වේදියෙක් හොයාගන්න වගේම ප්‍රවීණම දේවගතිවරයෙක් ගුරුවරයෙක් හොයාගන්න උත්සාහ කරන්න. තව දෙයක් මතක් කරනවා. ශ්‍රේෂ්ඨ තුල දැවැන්ත විදිහට වසර 20 ගණන් 30 ගණන් එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරු ඇති. ඉතින් ඒ කියලා ගුරුවරු තෝරගatti වයසත් බලන්න ඉස්සෙල්ලා. ගොඩාක් වයසක ගුරුවරු තෝරගත්තාම ඔවුන් එක්ක වැඩ කටයුතු කිරීම අපහසුතාවයකුත් තියෙනවා. ඒක අත්දැකීමෙන් මම කියන්නේ. ඉතින් ඒ නිසා ඔබට සරිලන විදිහට ඔබට හරියන විදිහට ගුරුවරයෙක් තෝරගන්න උත්සාහ කරන්න. මොකද ඒ දරුවෝ පව්. ඉතින් මම කිව්වා මෙහෙමයි මගේ වරන් දරුවන්ම දෙන නීතිමාලාව ඔවුන්ට මම දැනුම් දුන්නා. මේ විදිහට වෙනවා නම් විතරයි වරන් දරුවෙක් බාරගන්නේ. නැත්නම් වරන් දරුවෝ බාරගන්න නැහැ කියලා. ඉතින් ඒ නීති රෙගුලාසි වලත් එකඟව ඉතින් ඔවුන් වැඩ කටයුතු කරගන්න පැමිණෙන බව කිව්වා. ඉතින් මට කියන්න ඕනේ මොකුත් නෙමෙයි. වරන් දරුවන්ට එහෙම කරන්න එපා. මොකද කවදාකවත් අවුරුදු 2-3ක් මේ ගුරුවරයෙක් ගාව පහන් පිහද පිටින්න ඕනේ නැහැ වරමක් හදාගන්න. හරියට වරමක් හදනවා නම් මාස 3 ඇතුළත වරම අංග සම්පූර්ණ හදන්න පුළුවන්. ඒ සමහර ඉන්න එක රැයෙන් හදන වරන් එක රැයෙන් වරන් හදන්නත් බෑ. ඒක බොරු කතාවක්. අවම 3 මාසයක් මාස 4ක් ඇතුළත පරිණත විදිහට වරම හදන්න පුළුවන්. වරම හරියට අනවරම් බලවරන් ටික හදලා වරන් ටික බල කරලා පින්සාර ඥාතින්නේ කවුද කියලා පින්සාර ඥාති ටික පංචස්කන්ධයට ගෙදින්න අවසර දීලා ඒ පින්සාර ඥාති පංචස්කන්ධයට වැඩම කරනවට හරස් වෙන ඥාතින නම් ඒ ඥාති ඉවත් කිරීම කරලා ඉවර වෙලා හරියට පිනමත වරම් මාලා බල කිරීමේ හැකියාව 3 මාස 4 මාසයක් ඇතුළත තියෙනවා. ඉතින් ඒ තුලින් ශාස්ත්‍ර බැලීම් කටයුතු කැපුම් කෙතුම්ගේ අවසර ඖෂධ වරන් අවසර ඒ වගේ දේවල් අරන් දෙන්න පුළුවන් හැකියාව අනිවාර්යෙන් ඇදුරෙක් වුණාම තියෙන්න ඕන ගුරුවරයෙක් වුණාම. ඉතින් දැන් මගේ ළඟට එන වරන් දරුවන්ට මම දෙන උපදේශ මාලාවන ඕන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඕන් මේක රාජකාරී පටන්ගෙන තියෙනවා. ඉතින් දැන් මේ පහුගිය ටිකේ වරන් දරුවෝ කීප දෙනෙක් ආවා. දැන් ජනවාරි පළවෙනිදා පූජාවට වරන් දරුවෝ 10කට වැඩි මම හිතන්නේ සම්බන්ධ වෙයි. ඉතින් පැමිණුණා කියලා කිව්වා. ඉතින් තාම එන්න අහනවා මට 10කට වැඩිය ගන්න බෑ ජනවාරි පළවෙනිදාට. මොකද මෙතන පිළිවඩම්මන හින්දා ලොකුම අනිවාර්යෙන් මෙතන ලොකුම බ්ලොක් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද වරන් දරුවෝ මප්පරිම 7ක් හෝ 10ක් තමයි මගේ සීමාව තියෙන්නේ. ඉතින් ඒ තුල ඉඳගෙන 10 පිහිට වෙනවා මම ජනවාරි 1 වෙනිදා නොමිලේ වරම් සුද්ධ කිරීම වරම් පරීක්ෂා මම සිද්ධ වෙන ජනවාරි 1 වෙනිදා. ඉතින් මේ වෙනකොට නම් කට්ටිය තෝරගෙන ඉවරයි. තව දුප්පත්ම කරගන්න බැරි අය ඉන්නවන කමන්න මෙසේජ් එකක් දාන්න chance එකක් දෙන්න බලන්න ජනවාරි 1 වෙනිදාට. මේ ළඟ පහදලා මේකගේ තියෙන එකක් වෙන දිනයකට හරි දාලා ජනවාරි 1 වෙනිදා මම අනිවාර්යයෙන්ම නොමිලේ තමයි වරම් පරීක්ෂාවන් වරම් සුද්ධ කිරීම සිද්ධ කරන්නේ.
ඉතින් පූජා වට්ටියක් පමණයි අරගෙන එන්න ඕනේ. දෙහි ටිකක් පූජා වට්ටියක් පමණයි අරන් එන්න ඕනේ. ඉතින් ඉබබත් දෙනුම් දෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ හරියට වරම හැදුවට බෑ පුතේ. මෙල්ල කරකල වරම හදාගත්තට ආවට හදාගත්තට බෑ. වරම තුල උපරිණ නැති පුද්ගලෙක් බවට පත් වෙන්න ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉතින් දැන් ඉදිරියේදී මම පාතමාලාවක් විදිහට පටන් ගන්න 2026ට පෙබරවාරි මාසේ ඒක කෝස් එකක් දෙනවා මම දෙන්නේ මාස 3ක කෝස් එකක් විදිහට දෙන්නේ. සර්ටිෆිකට් එකකුත් දෙන්න පුළුවන් විදිහට කෝස් එකක් දෙන්න මම දෙනවා. ප්‍රැක්ටිකල් වරම සම්බන්ධයෙන් හැමදේම ප්‍රැක්ටිකල් මාස 3 ඇතුළත මට පුළුවන් උපරිම සිලබස් එකේ සාමාන්‍ය නොලෙජ් එකක් එන්න 100% නොලෙජ් එකක් දුන්න මාසේ මට දෙන්න බෑ. අඩුම 130ක් 40ක් හරි මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව ඔළුවට දෙන්න මම කෝස් එකක් විදිහට පටන් ගන්නවා පෙබරවාරි මාසේ. ඉතින් සහසම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් ඕනොත් උන්ටත් පුළුවන්. සහසම්බන්ධ වෙන්න නවතයන් පහසුකම් ලබා දෙනවා. පොඩි අය කිරීමක් සිද්ධ කරන්න නම් මොකද මට එතනට මම කුලී පදනවත ගයක් තමයි ගන්නෙ. ඒ නිසා ඒකට පොඩි අය කිරීමක් සිද්ධ කරන්න වෙනවා පාතමාලාවට. ඉතින් පාතමාලා සම්බන්ධ විස්තර දැනගන්න අලුත් නම්බර එකක් දාලා ඇති. ඒ නම්බර එකට මැසේජ් එකක් දාලා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න. තහවුරු කරගෙන අනිවාර්යයෙන්ම හා සම්බන්ධ වෙන හැකියාව තියෙනවා. ඉතින් නැවත වතාවක් මතක් කරනවා අවුරුදු දෙකක් නම් ගුරුවරයෙක් ගිරෙක් ගා පහන් පිහිටනවා නම් ඔබට එතනින් සෙතක් වෙන්නේ නැහැ කියන හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඔබ එතන කරන්නේ පාක්කාලි කිරීමක් විතරයි. ඒ නිසා එහෙම වරන් දරුවෝ ඉන්නවා නම් දැම්ම මෙතනින් ආයෙත් ගන්න. මොකද ඔබට කවදාකවත් එතනින් සෙතක් නම් ලැබෙන්නේ නැහැ පුතේ. ඒ නිසා දැම්ම ඔබත් මේ වෙනකොට අවුරුදු දෙකමාරක් අවුරුද්ද වැඩි කාලයක් ගුරුවරයාගේ පහන් පිහිටනවා නම් කරුණා කරලා දෙනින් අයින් වෙන්න. මොකද මං වරන් හදපු ළමයි දන්නවා කවදාවත් මගේ දේවාලේ පූජාත්‍යයේදී ආවොත් ඒ ළමයි මල් පහන් ටිකක් පූජා කරන ඇරෙනකොට කවදාක පුතේ අහවල් වැඩේට වරෙන් මගේ පහන් ටික පිහිටලා දීපන් මගේ දේවාල අතු කරලා දීපන් මේ පූජාට හදලා දීපන් කියලා මං කවදාවත් මගේ වරන් දරුවන්ට කියන්නේ නැහැ. මට පුළුවන් විදිහට මං සිද්ධ කරගන්න. ඉතින් තව දෙයක් තමන් ගුරුවරයාගේ තැන දෙයක් සිද්ධ වෙනවා නම් ගෝලයක් විදිහට දැනගන්න ඕනේ ගිහිලා උදව්වක් දෙන්න. එහෙම ගුරු භක්තියක් තියෙන්න ඕනේ. ඒක මම එපා කියන්නේ නැහැ. යම් සිදයක් සිද්ධ වෙනවා නම් ගුරුවරයාට කරු කිරීමක් විදිහට මොකක් දෙන්න ඕනේ කියලා අහලා එහෙම තිබ්බට ගැටලුවක් නැහැ. නමුත් මම නම් කවදාකවත් කෝල් කරලා පුතේ ඇල්ල මට මේ දේ උදව් කරපන් කියලා මගෙන්න ගන්න නැහැ. අනික තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් මෙච්චර ලොකු වැඩසටහනක් යනවා මම කිසිම කෙනෙකුට කෝල් කරලා අහවල් වැඩේ කරලා දෙන්න වරෙන් කියලා කිව්වේ නැහැ. ඉතින් හින්දා ගෙන්න ගන්න මට එහෙම ඕනාවුත් නැහැ. අනික තව දෙයක් මතක් කරනවා. මොකද ඒ ළමයිනුත් ඉන්නේ වැඩ රාජකාරිවල. හැමෝම අපි හොයාගත්තොත් නේ අපි බඩකට රැකෙන්නේ. ඒ නිසා මම ඒවත් ඩිස්ටර්බ් කරන්නෙත් නැහැ. ඉතින් මම මේ වෙනකොට දැන් ඔය ඊයේ අපේ සම්පූර්ණ නැචරල් විදිහට පොල්ලතු වැටක් ගැහුවා දේවාලේ. ඉතින් ඔක්කොම කුලියර මිනිස්සු දාලා තමයි කරන්නේ. ඉතින් හැමදේම කුලියර මිනිස්සු වරන් මම මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. කාගේවත් ශ්‍රම දායකත්වයක් මෙතනට ලැබිලා නැහැ. මම ලබා ගන්න කැමතිත් නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මගේ තුල මගේ චරිතය එහෙමයි. මගේ ප්‍රතිපත්තිය එහෙමයි. ඉතින් සමහර ගුරුවරුන් නම් ඉන්නවා මේ වෙනකොට මේ ඔක්කොම කරගන්නේ මේ ගෝලියොන්ට කියලා. මේ බදාම ටික පානා ගන්න. මගේ ඉතින් හැම දෙයකටම මම කුලියර මිනිස්සු දාලා කරනවා. ඉතින් මට මහා ලොකුවට සල්ලි තියෙන මිනිස්සෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් විදිහට උදව්පක ලැබෙන විදිහට කටයුතු ටික කරගෙන යන්න. ඒ නිසා ගුරුවරයෙක් කියන්නේ ඒතන ඉන්න ඕන කෙනෙක්. අනිවාර්යයෙන්ම තමන්ගේ ගෝලේ දරුවන්ට වද දෙන જાතියකෙක් වෙන්න එපා. කවදාකවත් ගුරෙක් වුණාම තමන්ට පුළුවන් විදිහට රැටික් කරන්න පුළුවන් වෙන්න. අනික අපේ ගෝලියෝ කියලා කියන්නේ අපිට ඉන්න එකම සම්පත. මොකද මේ සාසර රැකගෙන යන පිරිස. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන රැක ගන්න. ගෝලේ දැනගන්නත් ඕනේ තමන්ගේ ගුරා රැක ගන්න. මොකද ගුරෙක් නැතුව කවදාකවත් වැඩක් හරි සිද්ධ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. නවක වරන් දරුවන්ට මතක් කරනවා. ඔන්න එහෙනම් ගොඩ කටිල්ලපු නිසා මට මේ දේ කියලා මට පෞද්ගලික ඉන්බොක්ස් හරහා මට කියන්න කෝල්ස් වලින් මට කියන්න බෑ. ඕන් කෝස් එකක් දැම්මා පෙබරවාරි මාසේ පටන් ගන්නවා. ඉතින් සර්ටිෆිකේට් එකක් නිකුත් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙලා අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සියලු පහසුකම් ලබා දීම තියෙනවා. නවතන පහසුකම් ආහාර පාන සියලු දේවල් වලට. ඉතින් වැඩි විස්තර දැනගන්න ඉන්න ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. එහෙනම් WhatsApp හරහා මැසේජ් එකක් දාලා ඒහා සම්බන්ධව විස්තර දැනගන්න කියලා මතක් කරනවා. සිත බඳුන් ප්‍රාර්ථනික වන්නා වූ සුබම සුබ දවසක් සියලු දෙනාට තෙරුවන් සරණයි.